ඔයාට දියුණු වෙන්න බැරි වෙන්නේ සල්ලි නැති නිසා නෙමෙයි. ඔයාගේ මයින්ඩ් සෙට් එක නිසා. මචං මේ ලෝකේ මිනිස්සුන්ට මයින්ඩ් සෙට් දෙකක් තියෙනවා. number 1 poor mindset. number 2 rich mindset. මොකද්ද මේ poor mindset කියන්නේ? salary එක මදි කියලා කම්ප්ලේන් කරන එක. මට මේක කරන්න බෑ කියලා give up කරන එක. අපේ රටේ බෑ කියලා blame කරන එක. උඹත් මෙහෙම හිතෙනවා නම් උඹේ life එක තැන පල් වෙනවා මිත්‍රයා. එතකොට මොකද්ද මේ rich mindset එකක් කියන්නේ? rich mindset එකක් තියෙන කෙනෙක් හිතන්නේ කොහොමද? income එක වැඩි කරන්නේ කොහොමද? මට මේක කරන්න පුළුවන් දේවල් මොනවද? පුංචියට හරි side income එකක් start කරන්න ගන්න action එක. උඹ මෙහෙම හිතුවොත් උඹේ life එක slowly change වෙනවා මිත්‍රයා. මචං අපි ළඟ සල්ලි රැඳෙන්න නම් අපේ mindset එක වෙනස් වෙන්න ඕනි. ඔයා හිතන්න income එක ගන්න මිනිස්සු දෙන්නෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් කම්ප්ලේන් කරනවා. අනිත් එක්කෙනා බ්ලේම් කරනවා. අනිත් කෙනා ලයිෆ් එක බිල්ඩ් කරනවා. අලුත් දේවල් ඉගෙන ගන්නවා. ස්කිල් ඩෙවලොප් කරනවා. අවුරුද්දකට පස්සේ දෙන්නගේ ඩිෆරන්ස් එක ලොකු වෙනසක් තියෙනවා. අදින් පස්සේ ඔයා හිතන විදිහ ඔයාම තීරණය කරන්න ඕනේ. ඔයා කම්ප්ලේන් කරනවද නැත්නම් සොලියුෂන් හොයනවද කියලා. මචං අපිට දියුණුවක් නැත්තේ අපේ growth එක ගැන හිතන්නේ නැති නිසා. මයින්ඩ්සෙට් එක වෙනස් කරපන්. මේ ගේම් එක උඹයි මමයි ගහන්න මොම් මිත්‍රයා. එහෙනම් ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකක නැවත හමු. goodbye.